Hi everyone! අද ගොඩ දවසකට පස්සේ අපේ ගෙදර කට්ටියම එළියට යන්නයි මේ හදන්නේ. එහෙනම් අපිත් එක්ක යන්කෝ. ඉතින් ඔන්න ගමන පටන් ගත්ත ගමන්ම එක්කෙනෙක් දොයිය බබා වෙලා තමයි ඉන්නේ. කොහොම හරි අපි යන්න පටන් ගත්තට පස්සේ වහින්න පටන් ගත්තා. ඉතින් වහිනවත් එක්කම ඉර බහින එකත් බලාගෙන අපි කට්ටිය අද මේ කොහෙද යන්නේ? අපි කොහෙ ගියත් මිහෙලි නංගි නම් දොයි මතේ තමයි ඉන්නේ. සයුරු තෙරෙන්නේ හා මම ඔබ ගැන සිතා සිහිනෙන් ඔබ සොයා එන්නම් සුළගේ දැප්පිලා ඔබ මගේ හිත ළඟ සයුරු තෙරෙන්නේ හා නම් නෙමෙයි ඉන්නේ අල්ලපුවටට තමයි ආවේ. ඉතින් අපි කට්ටිය අද ආවා නෙළුම් කුළුණ බලන්න. ඉතින් යන්කෝ බලන්න අපිත් එක්ක ඔයාලත් නෙළුම් කුළුණ. ඔන්න අපේ දොයිය බබා නම් දැන් නැගිටලා දොයිය බබාවත් අතින් අල්ලගෙන අපි දැන් යන්කෝ. මේ තුන් දෙනා නම් මට හොරෙන් කතා වෙලාද කොහෙද මේ එකම පාට ඇඳගෙන ඇවිත් තියෙන්නේ. කොහේ ගියත් අපිට අලුත් යාළුවෙක් හම්බ වෙනවනේ. ඉතින් මේ නෙළුම් කුළුණ ළඟදී අපිට හම්බ වෙච්ච පූස් යාළුවා. ඉතින් අපි කට්ටියටම ඔක්කොටම කලින් මොනවා හරි කන්න ඕනුණා. ඉතින් කාලා මෙයාටත් දීලා අපි දැන් යන් නෙළුම් කුළුණ ඇතුළ බලන්න. අපි ආවෙනම් නෙළුම් කුළුණ බලන්න තමයි. හැබැයි මුලින්ම අපි කට්ටියම එකතු වෙලා මොකද්ද කළේ බලන්නකෝ. මේ ටෝයි මැෂින් එකකින් ටෝයි එකක් වින් කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. හැබැයි ඉතින් අපි මේ ගියපු දවසේ 3 දෙනෙක් ටෝයිස් වින් කරා. හැබැයි ඉතින් අපිට නම් එකක්වත් වින් කරන්න උනේ නෑ එදාත්. ඔන්න බලන්නකො ඉතින් මට වෙච්ච වැඩේ මට හැමදාම ওই වැඩේ තමයි වෙන්නේ. හොඳටම අහුවෙලා උදේටම ඇවිල්ලා අතාරිනවා. ඕක තමයි මට නම් හැමදාම වගේ වෙන්නේ. ඉතින් අදත් පුරුදු පරිදි හැමෙම වුණා. ඔන්න යාන්තමින් සෑහෙන වෙලාවකට පස්සේ අපි ආපු වැඩේට ඔන්න ආවා. ඉතින් මේ කවුද මේ හිර වෙලා ඉන්නේ? එහෙනම් යන් අපි උඩට. ඔන්න අපි ආව උඩට. ඉතින් ඔයා නෙළුම් කුළුණ බලන්න ඇවිත් තියෙන කෙනෙක් නම් ඔයා දන්නවා මේකේ වීව්ස් දෙකක් තියෙන්නේ. දවල්ට පේනකොට එක වීව් එකක්, රෑට පේනකොට තවත් වීව් එකක්. ඉතින් රෑට මාරම ලස්සනයි, මාරම නිදහස්. ඉතින් දවල් එක බලලා තියෙනවා නම් දවල් වීව් එක. ඉතින් ඒකෙන් පේන්නේ මේ වීව් එකට වඩා හාත්පසින්ම වෙනස් වීව් එකක්. ඉතින් ඒ වීව්ස් දෙකම බලන්න ඕනේ මං නම් කියන්නේ. ඉතින් හරිම ලස්සනයි රෑ. ඉතින් කොළඹ ලස්සනයිනේ. ඉතින් රෑට ලයිට් ගොඩාක් තියෙනවා. ඉතින් අපි කට්ටිය සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා මේ කොළඹ ලස්සන.
මේ වීඩියෝ ක්ලිප් එක නම් පුංචිගේ ෆෝන් එක අරන් සවින් තමයි වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ITC රත්නදීප එක. ඉතින් මොකක් හරි අඳුරන බිල්ඩින් එකක් දැක්කම සතුටුකුත් වෙනවා. මෙහෙම උඩ ඉඳන් බලනකොට. ඉතින් කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ. ඉතින් එක ඒවා මෙතන කියලා කට්ටියත් එක්ක කතා වෙවි අපි කට්ටිය වටේ කැරකි බල තමයි මේ ඉන්නේ. ඊට පස්සේ උඩ තිබ්බ ලස්සන view එක බලලා අපි දැන් ආපහු පහළට ආවා. ඉතින් නෙළුම් කුළුණට අලුතින් එකතු වෙච්ච පික්සල් බූම් එක බලන්න යන තමයි අපි කට්ටිය මේ ඉඳගෙන බලාගෙන ඉන්නේ. ඒ අතර වාරේ ආපහු අර ගොල්ලෝ ගියා ටෝයි මැෂින් එක ළඟට. පික්සල් බ්ලූම් එකට නම් අපි ගිහිල්ලාම නෑ. මේ ෆස්ට් ටයිම් තමයි යන්න හදන්නේ. ගිහින් බලමුකෝ. මේක නම් හරිම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. ඔයාලත් ඇවිත්ම බලන්න. ඉතින් මම නම් මෙහෙම එක්ස්පීරියන්ස් එකක් ලංකාවේ වෙන තැනක තියෙනවා කියලා දැකලත් නෑ අහලත් නෑ. මෙතන තමයි මම මුලින්ම දැක්කේ. ඉතින් හරිම ලස්සනයි. ඔයාලට ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න ගොඩාක් තැන් තියෙනවා මෙතන. ඉතින් ඔයගොල්ලෝම ඇවිල්ලා බලන්නකෝ. මං ආසම මෙන්න මේ ෆ්ලෝ එකේ මාළුත් එක්ක නිකන් පොකුණක් වගේ තියෙන එකට. ඉතින් ඔන්න වඳුරෙක් උඩ පනිනවා. මෙතන ඕනම වයසික කෙනෙක්ට, චූටි ළමයින්ට, තරුණ අයට, වයස අයට හැමෝටම ෂෝක් තැනක්. ඒ කියන්නේ ගොඩක්ම පොඩි ළමයි නම් මෙතෙන්ට ගොඩාක් ආසයි. පේනවනේ. පික්සල් බ්ලූම් එකේ දිගටම ඉන්න තිබ්බත් හොඳයි වගේ ෆීලිං එකක් තමයි මට නම් තියෙන්නේ. මොකද එතන හරිම ෂෝක්. ඉතින් ඊට පස්සේ අපි ඇවිල්ලා මෙන්න මේ ලස්සන දේවල් බැලුවා. මං හරි ආසයි මේ නෙළුම් කුරුනේ තියෙන ෆ්‍රිජ් මැග්නට් වලට. ඒවා හරිම ලස්සනයි. ඉතින් ඊට පස්සේ අපි කට්ටිය ආපහු නෙළුම් කුළුණෙන් ඇවිල්ලා පිටත් වෙන්න යන්නේ. ඉතින් දැන් මේ අපි යන්නේ පෝට් සිටි එකට. ඉතින් රෑට නම් මං හිතන්නේ පෝට් සිටි එක දවල්ට තරම් ඉතින් ගොඩාක් ලස්සන නම් නැහැ. දවල්ට ඉතින් ගොඩක් ලස්සනයි නේ. බීච් එක පේනවා. ඉතින් වටපිටාවත් ලස්සනයිනේ. රෑට ඉතින් හරිම නිදහස් කාම් විදියට තියෙනවා. ඉතින් හොඳයි මේ වෙලාව. එක වෙනම වයිබ් එකක්. ඕගොල්ලෝ දැකලා තියෙනවද කවුරු හරි මිනිස්සෙක් ෂූස් දාගෙන රැල්ල පාගන්න යනවා? දැකලා නැත්තම් බලාගන්න. අනේ ඉතින් මං රැල්ල පාගන්න නෙමෙයි ගියේ. මේ කට්ටිය බීච් එකට පැනලා ඉන්න නිසා මම ගියා ඉතින් බලන්න. ඉතින් මට සිප්පි කට්ටකුත් හම්බ වුණා කියන්නේ චූටි එක්කෙනා මට ගෙනත් දුන්නා. කියපු තරම් නම් ලොකුවට නිදහස් ගතියක් නෑ. මොකද රෑටත් ගොඩක් අය ඉන්නවා. ඉතින් අපි කියපු වෙලෙත් ගොඩාක් අය බීච් එකෙත් හිටියා. මේ දෙන්නට නම් මාර හැටි. ඒ දෙන්නව ගොඩට ගන්න සෑහෙන්න මහන්සි වෙන්න උනා අපිට.
යාන්තමින් අර දෙන්නව මුහුදෙන් ගොඩට අරගෙන කෑමත් කාලා අපි දැන් මේ ගෙදර යන්නයි හදන්නේ. පෝය දවසට පස්සේ දවස නිසා හඳත් ලස්සනට පායලා තිබුණා. ඉතින් අපි දැන් ගෙදර යනවා. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න. බයි.